රසායනික පදනම. 10 ශ්‍රේණියේ පළවෙනිම පාඩම විදියට තමයි ජීව රසායනික පදනම තියෙන්නේ. ඒකේ අපි කතා කරගෙන යන්නේ මූලික වශයෙන් මේ කොටසින් කතා වෙන කාබෝහයිඩ්‍රේට් ගැන. අපි දැන් පාඩම පටන් ගමු. ජීවීන්ගේ දේහය විවිධ රසායනික සංයෝග රැසකින් තමයි හැදිලා තියෙන්නේ. මෙම සංයෝග විවිධ මූලද්‍රව්‍ය සංයෝජනය වීමෙන් තමයි හැදිලා තියෙන්නේ. ස්වභාවිකවම මූලද්‍රව්‍ය අණු දෙකක් විතරම ජීවි දේහයේ තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ විවිධ ස්ථානවල. මේ මූලද්‍රව්‍ය අතරින් ජීවි දේහ නිර්මාණයට වැඩි වශයෙන්ම අවශ්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මීට අමතරව ජීවිගේ ප්‍රයත්න තවත් මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. දැන් මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර ස්කන්ධ අණු ප්‍රතිශත වලට ගත්තොත් ඔක්සිජන් 65%ක්, කාබන් 18%ක්, හයිඩ්‍රජන් 10%ක්, නයිට්‍රජන් 3%ක් සහ වෙනත් විදියට 4%ක් වෙනවා. මේ වෙනත් කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ තියෙන මයිනර්. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය ටික තමයි. ඒ තමයි සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරින්. ඊට පස්සේ අපි සලකමු මේ සජීවී සෛලයක්. එහෙමත් නැත්නම් සජීවී පදාර්ථයක්. මේ නම් දෙකෙන්ම හඳුන්වන එකක් සජීවී සෛලය, සජීවී පදාර්ථය කියන්නේ මේ සජීවී පදාර්ථය හැදිලා තියෙන රසායනික සංයෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් කාබනික සංයෝග. කාබනික සංයෝග අපිට ප්‍රධාන ජෛව අණු විදිහට සැලකන්න පුළුවන්. එකම නම තමයි කියන්නේ කාබනික සංයෝග කිව්වත් ජෛව අණු කිව්වත්. ඊට පස්සේ අනිත් කොටස තමයි අකාබනික සංයෝග. කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් මූලද්‍රව්‍ය සහිත සංයෝග. අකාබනික සංයෝග කියන්නේ කාබන් මූලද්‍රව්‍ය රහිත සංයෝග. හැබැයි කාබන් අඩංගු වුණාට අකාබනික සංයෝග වගේකුත් තියෙනවා අපේ ශරීරය ඇතුලේ. මේ කාබනික සංයෝග වලට උදාහරණ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් ඇසිඩ්. ඒවා අපි ජෛව අණු විදියට සලකනවා. ඊට අමතරව විටමිනුත් කාබනික සංයෝගයක් අපේ ඇඟේ තියෙනවා. ඊළඟට අකාබනික සංයෝගයට උදාහරණ ගත්තොත් ජලය, ಖನಿජ ලවණ, වායු. අර මං කිව්වේ කලින් කාබන් අඩංගු වුණාට මේවා අකාබනික සංයෝග කොටසකුත් අපේ ඇඟේ තියෙනවා කියලා. ඒවට තමයි උදාහරණ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට කියන්නේ. අපි දැන් මේකේ ප්‍රධාන ජෛව අණුව මොකද්ද? කාබෝහයිඩ්‍රේට් නේ. අපි ඒක ගැන තමයි මේ පාඩමෙදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. ඔයාලා දැනටමත් දන්නවා මේ කාබෝහයිඩ්‍රේට් තියෙන දේවල් තමයි අල, බතල, සීනි, පිටි. මේවා හැදෙන හරිත ශාකවල. හරිත ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලිය. ඒ ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වෙන්නේ. මේක ලෝකයේ හැම තැනම තියෙන සුලභම කාබනික සංයෝගය. ඒකේ රසායනික සංයෝගයේ විදිහට CxH2OY. මේකේ කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1. ඊට පස්සේ අපිට මේ කාබෝහයිඩ්‍රේට් කියන ප්‍රධාන ජෛව අණුව බෙදන්න පුළුවන් කොටස් 3කට. ඒවා තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මේ වල තියෙන උදාහරණත් එක්ක අපි වෙනම සංසන්දනාත්මකව කතා කරමු. දැනට අපි මූලික වශයෙන්ම මොනොසැකරයිඩ් වල රසායනික සූත්‍රය වෙන්නේ C6H12O6. ඩයිසැකරයිඩ් C12 H12O 11. පොලිසැකරයිඩ් අපි ගත්තොත් C6 H10 O5. වරහන් පිට අපිට N. ඊට පස්සේ මොනොසැකරයිඩ් වලට උදාහරණ තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. අපි ලේසියෙන් මතක කරගමු. ග්ලූකෝස් G, ෆ්‍රක්ටෝස් P, ගැලැක්ටෝස් G, GPG මොනොසැකරයිඩ් GPG. ඩයිසැකරයිඩ් මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් MSL. අපිට මේ විදිහට මතක තියාගත්තාම උදාහරණ මතක තියාගන්න ලේසි. ඊට පස්සේ පොලිසැකරයිඩ් වලට පොලි කියවම පයන්න තියෙනවනේ. එතකොට අපි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පිෂ්ඨය. සෙලියුලෝස් තියෙන අපේ සෛල බිත්තිවල ග්ලයිකෝජන් මනුෂ්‍ය දේහය තුල තියෙනවා.
මෙතනදී අපි කතා කරනවා මේ මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි පොලිසැකරයිඩ් වල වෙනස්කම්. ව්‍යුහය අතින් ගත්තහම කාබෝහයිඩ්‍රේට් වල තැනුත් මේකකයේ තමයි මොනොසැකරයිඩ් කියන්නේ. ඒක රසායනික සූත්‍රය අපි කලිනුත් කතා කරා C6යි H12යි ඔය 6යි කියලා. ඊළඟට ඩයිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් දෙකක්. අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ. මෙහෙම හැදෙනකොට ජල අණුවක් පිට වෙනවා. ඊට පස්සේ පොලිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් කිහිපයක් බහුවවකරණය වීමෙන් තමයි හැදෙන්නේ. ඔන්න අපි ඊළඟට කතා කරනවා මේ ಜಾති තුනේම ලක්ෂණ. මොනොසැකරයිඩ් සරල සීනි. අපි සරල සීනි විදියට තමයි මොනොසැකරයිඩ් තියෙන්නේ. ග්ලූකෝස් වගේ දේවල්. ඊට පස්සේ ස්පටික රූපී ස්වරූපයක් ගන්නවා. ජලයේ දිය වෙනවා. ඩයිසැකරයිඩත් පැණි රහයි. ස්පටික රූපී ස්වරූපයක් ගන්නවා. ජලයේ දිය වෙනවා. මේ දෙකේම අපිට ලොකු වෙනස්කමක් දැකෙන්න ලැබෙන්නේ නැහැනේ. නමුත් පොලිසැකරයිඩ් වල ඊට හාත්පසින් වෙනස්. ස්පටික රූපී වෙන්නේ නැහැ පොලිසැකරයිඩ්. ඒ වගේම ඇල් ජලයේ දිය වෙන්නේත් නැහැ අද්‍රාව්‍යයි. උදාහරණ අපි දැන් කලින් කතා කරන්නේ GPG. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් MSN. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් වල P තියෙනවානේ පිෂ්ඨය. සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඊට පස්සේ අපි මේවා පවතින ස්ථානයි මේවල තියෙන විශේෂ කරුණු සාකච්ඡා කරමු. මොනොසැකරයිඩ් වල උදාහරණ දැන්ට මම දන්නවනේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි ඉදුණු පළතුරුයි මීපැණි වල තියෙනවා. ඒ දෙකම තියෙන්නේ ඉදුණු පළතුරු මීපැණි වල ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් දෙකම තියෙනවා. ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨමය ආහාරයේ අවසාන ජීර්ණ ඵලය. ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් හැදෙනවා. අපි මේ ඉදිරියට යනකොට මේ කොහොමත් අපි මේ පාඩම් ඉගෙන ගන්න. එතකොට නිකම්ම මතක තියෙවි. සෛලීය ශ්වසනයෙන් අර හැදිච්ච ග්ලූකෝස් බිඳ වැටිලා තමයි අපිට ශක්තිය නිපද වෙන්නේ. يعني අපිට ශක්තිය ලැබෙන්නේ මේ ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ග්ලූකෝස් සෛලීය ශ්වසනයෙන් බිඳ වැටිලා තමයි. ඊට පස්සේ ෆ්‍රක්ටෝස් ඉදුණු පළතුරු මීපැණි කැරට් වට්ටක් අවල තියෙනවා ෆ්‍රක්ටෝස්. අමු පළතුරු ඉදෙන විට ෆ්‍රක්ටෝස් හැදෙනවා. පැණි රස වැඩි. يعني පළතුරු සීනි අපි කියලා හඳුන්වන්නේ අපි ෆ්‍රක්ටෝස් වලට තමයි. ඊට පස්සේ ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් තමයි කිරි ආහාරවල තියෙන්නේ. ලැක්ටෝස් ජීර්ණේ ඵලයක් වෙනවා. පැණි රහක් නැහැ. ඊට පස්සේ ඩයිසැකරයිඩ් වලට අපිට උදාහරණ තිබුණා මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෝල්ටෝස් තියෙන ප්‍රෝරෝහණය වෙන බීජවල. මතක තියාගන්නකෝ ඒක. ඊට පස්සේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් හැදෙන ජල අණුවක් පිට වෙනවා. පිෂ්ඨයේ ජීර්ණයේ අතරමැදි ඵලයක් මෝල්ටෝස්. ඊට පස්සේ සුක්‍රෝස් ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. සුක්‍රෝස් තියෙන සුදු හරි රතු හරි අපි කන සීනි වල සුක්‍රෝස් තමයි තියෙන්නේ. උක් බීට් ඒ වල තියෙන්නේ සුක්‍රෝස්. ශාක වල ෆ්ලෝයමියේෂයේ තියෙන සුක්‍රෝස්. ෆ්‍රක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඊට පස්සේ ලැක්ටෝස්. ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල, මව් කිරිවල, එළ කිරිවල තියෙන්නේ අපේ ලැක්ටෝස්. ශාක වල නැති එකම සීනි වර්ගය තමයි ලැක්ටෝස්. ඒතරම් පැණි රහක් නෑ ලැක්ටෝස් වල. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වල අනිත් කොටස තමයි පොලිසැකරයිඩ්. උදාහරණ සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. සෙලියුලෝස් තියෙන ශාක සෛල බිත්තියේ, ශාක තන්තු වල. ඊට පස්සේ පිෂ්ඨයේ තියෙනවා අපි කන ධාන්‍ය, අලකොස්, දෙල් වල. ග්ලයිකෝජන් තියෙනවා සත්ව අක්මාවේ අපේ පේශිවල. සෙලියුලෝස් මිනිස් ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය වෙන්නේ නැහැ. සෛල බිත්තියේ තියෙන සංඝටකයක් නෙක. ඊට පස්සේ මල බද්ධය වළක්වා ගැනීමට උදව් වෙනවා. පිෂ්ඨයේ ශාකවල ගබඩා කෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය. ග්ලයිකෝජන් සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් සංචිත කරන්නේ ග්ලයිකෝජන් විදිහට. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. මේක මම මුලින් කිව්වනේ අපිට ශක්තිය නිපද වෙන්නේ කොහොමද? ග්ලූකෝස් සෛලීය ශ්වසනය බිඳ වැටිලා තමයි ශක්තිය නිපද වෙන්නේ. ඒ නිසා ඔන්න අපිට ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයක් විදිහට. ඊට පස්සේ සංචිත ආහාරයක් ලෙස වැදගත් වෙනවානේ අපිට ආල බතල වගේ දේවල් වල තියෙනවා කාබෝහයිඩ්‍රේට්. ජීවකයේ සෛල බයිතිය නිර්මාණය කිරීමට සෙලියුලෝස් දායක වෙනවානේ. ඊට පස්සේ නියුක්ලියික් අම්ල වල සංඝටකයක් විදිහට කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත් වෙනවා.
කාබෝහයිඩ්‍රේට් පරීක්ෂා. පිෂ්ඨ පරීක්ෂාවට අපි මෙන්න ගන්න එක හරිම සරල පරීක්ෂණයක්. අපි පාන් පිටි මිශ්‍රණයක් තිය කරලා අරගෙන ඒකට අයඩින් ස්වල්පයක් දානවා. අයඩින් දාපුවාම මොකද වෙන්නේ? දම් පාටට හුරු නිල් පාටක් හම්බ වෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් පරීක්ෂාව. ටෙස්ට් ටියුබ් එකකට එහෙම නැත්නම් පරීක්ෂණ නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් ගන්නවා. ඒකට අපි ඔන්න දානවා බෙනටික් ද්‍රාවණය. ඊට පස්සේ ඒක ජලතාප්පයක තියලා ක්‍රමයෙන් රත් කරනවා. රත් කරපුවහම මෙන්න මේ වර්ණ විපස්සනාසය අපිට දැක ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අයඩින් වල පාට, බෙනටික් වල පාට නිල් පාට. ඊට පස්සේ ක්‍රමයෙන් අපි රත් කරගෙන යනකොට එනවා ලා කොළ පාට. ඊට පස්සේ කොළ කහ පාටක් වගේ අමුතු පාටක් එනවා. ඊට පස්සේ තැඹිලි පාටක් එනවා. අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණාම තමයි අපි මේකේ ග්ලූකෝස් තියෙනවයි කියලා හඳුනගන්නේ. මේක ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් වගේ වට ගන්න පුළුවන්. හැබැයි සුක්‍රෝස් වලට නම් ගන්න බෑ. සුක්‍රෝස් ඔක්සිහාරක සීනි එකක් නෙවෙයි. ඔන්න ඊට පස්සේ ඒ නිසා අපිට සුක්‍රෝ පරීක්ෂාවට වෙනම පරීක්ෂාවක් තියෙනවා. අපි දැන් ඒක කරලා බලමු. ඉස්සෙල්ලාම පරීක්ෂණ නලයකට සීනි ද්‍රාවණයක් ගන්නවා. ඒකට කලින් වගේම බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දානවා. ආයෙම අර විදිහටම පරීක්ෂණ නලයේ ජලතාපයක තියලා ක්‍රමයෙන් රත් කරනවා. හැබැයි එතකොට වර්ණ විපර්යාසයක් සිදු නොවේ. මම කලින් කිව්වනේ සුක්‍රෝස් මේ බෙනඩික් පරීක්ෂාවට ආන්සර් කරන්නේ නැහැ, ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔන්න අපි ආයෙ සීනි ද්‍රාවණය හදාගෙන ඒකට තනුක සල්ෆියුරික් H2SO4 තනුක සල්ෆියුරික් බිඳු කිහිපයක් දාලා රත් කරනවා. ඊට පස්සේ ඔන්න ආයෙ දානවා අපි බෙනඩික් ද්‍රාවණය. ඊට පස්සේ අපිට කලින් වගේම බෙනඩික් ද්‍රාවණයේ පාට නිල් පාට, කොළ පාට, කොළ කහ පාට, තැඹිලි පාට සහ අන්තිසාන වශයෙන් ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඕක තමයි අර ඔක්සිහාරක සීනි පරීක්ෂාව නැත්නම් බෙනඩික් සීනි පරීක්ෂාවට ආන්සර් කරන්නේ නැති වුනහම ඒක සුක්‍රෝස් තියෙනවද කියලා බලන්න ඊළඟට අපි කරන පරීක්ෂාව. ඒකට තනක සල්ෆියුරික් බිඳු ටිකක් පීඩයක් දාලා ඒ පරීක්ෂාව කරනවා. හරි. අපි දැන් ඔන්න අපේ විෂය නිර්දේශයට අදාළ කාබෝහයිඩ්‍රේට් වලට අදාළ කොටස කරලා ඉවරයි. අපි දැන් බලමු පාස් පේපර්ස් වල දැනට තියෙන ප්‍රශ්න කිහිපයක්. මම මේ අවුරුදු කිහිපයක විතරයි ගත්තේ. අපි ඉදිරියේදී වෙනම විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට ඒ ගැන සාකච්ඡා කරමු. මෙන්න මේ 2018 ආපු ප්‍රශ්නයක්. 2C6H12O6යි. ඒක කන්වර්ට් වෙනවා C12H12O11යි plus ජලය. මේකෙන් A කියන්නේ මොකක්ද B කියන්නේ මොකක්ද කියලා තමයි අපිට උත්තරවලට අහන්නේ. හරි පිළිතුර අපි බලමු. C6H12O6 කියන්නේ මොකද්ද? මේක ග්ලූකෝස්. එතකොට C12H12O11 විවහන්නේ ඩයිසැකරයිඩ් එකකට. එතකොට අපි බලමු මේ තියෙන උත්තර 1 ග්ලූකෝස් මෝල්ටෝස්. ඒක හරිනේ. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. දෙවෙනි උත්තරේ ග්ලූකෝස් සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩ් එකක්. ෆ්‍රක්ටෝස් පිෂ්ඨය. ඒකත් පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ් එකක්. දෙවෙනි එක ග්ලයිකෝජන්. ඒ අවසන් උත්තර තුනේම තියෙන පොලිසැකරයිඩ්. එතකොට පිළිතුර 1. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය මේක නම් 2018 ව්‍යුහගත ප්‍රශ්නයක තිබුණේ ඊ අණු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණක් අඩංගු ජීර්ණ ඵලයකි. එය නම් කරන්න. මේකට උත්තරේ එන්නේ කාබෝහයිඩ්‍රේටයක් ග්ලූකෝස්. ඒක ඒ ප්‍රශ්නේ දිගටම යනකොට තව ප්‍රශ්න අහන්න තිබුණා. ආහාර ජීර්ණ පද්ධතියක් සම්බන්ධ ප්‍රශ්නයක පළවෙනි ප්‍රශ්නේ තමයි මේක. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ 2020 MCQ ප්‍රශ්නයක්. ඒක මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියා කරනුයේ. ඒකට ප්‍රධානම සංඝටකයක් විදිහට අපිට කාබෝහයිඩ්‍රේට හඳුන්වන්න පුළුවන්. එතකොට 1යි 2යි උත්තර දෙක අහකට යනවා. 3යි 4යි. මේකෙන් කාබෝහයිඩ්‍රේට හා ලිපිඩ කියන එක තමයි පිළිතුර 3. හතරවෙනි ප්‍රශ්නේ ඒක තිබුණේ 2021ත් පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වී ඇත. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ පහත කුමන ආකාරයේද? ඒ කියන්නේ මේ අපිට උත්තර 4 කාබෝහයිඩ්‍රේට එහෙම නැත්නම් ග්ලූකෝස් අන්තර්ගත
එක තමයි උත්තරේ වෙන්නේ. එතකොට මස්, කිරි, මුං ඇට, පාන්. පාන් නේද? හැමෝම දන්නවා ඒක උත්තරේ පාන්. ඊට පස්සේ ඔන්න ආයෙත් තියෙනවා 2022 ගැටලුවක්. හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු දෙකට එක අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය උත්තරේ 1. හරි. මෙන්න ඔන්න අපි දැන් අපේ පාඩම අවසන් කරා. ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි.